අධිකරණයකින් මේවා කළා ප්‍රතිඥා දීලා සිවුරු අරවනවනේ. එහෙමයි. ඒතර පරාජිකා වුණා කියලා අපි සලකනවා. හරි. එහෙම නැතුව වචනෙන් ශික්ෂා ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ සික්ඛා පච්චක්ඛානයි කියලා කියනවා. එහෙම නොකර සිවුරු ගරවල යවුව කියන්නකෝ. දැන් හාමුදුරුවෝ ගමේ මිනිස්සු සිවුරු ගරවල යවනවා. නිකායෙන් සිවුරු ගරවන උපසම්පදාව නැති වෙන්නේ නැහැ මහත්තයා. උපසම්පදාව නැති වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ දැන් මට සරමක් ෂර්ට් එකක් අතන් ඉන්න පුළුවන් උපසම්පදාව තියෙනවා. නෑ ඇඳුමින් උපසම්පදාව නැති වෙන්නේ නැහැ. කොච්චර දවස් හිටියද? උපසම්පදාව නැතින ක්‍රම දෙකයි තියෙන්නේ. සුවිසි පරාජිකාටපත් වෙන්න ඕන නැත්නම් තමන් කැමැත්තෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒක බලෙන් කරන්න බෑ. ඕ මරණයටපත් වෙන්න ඕන. ඕ මරණයටපත් වෙන්නට ඕන. හරිනේ. එතකොට ප්‍රතික්ෂේප කරනකොට කියනවා අවංක හිතෙන් කරන්නට ඕනේ. දැන් අපි උගන්වනකොට උගන්වනවා සික්කම් පච්චක්කාමි ධම්මං පච්චක්කාමි. ඒක කොහොමද අපි හොයන්නේ අවංක බව? ඉතින් ඒකනේ දැන් ඇත්තටම සිවුරු වරලා යන කෙනා අවංකවමනේ යන්නේ. හරි. එයාට අවශ්‍ය නැහැනේ මේක තියාගන්න. හරි. හරි. එතකොට අපි එතන ඉන්නවා. බලහත්කාරයෙන් කරනකොට මෙයා බොරුවට කිව්වොත් බයට කියන දේ කිව්වොත් එහෙම බලපෑමකට කියනවා. එතකොට උතන ප්‍රශ්න උපසම්පදාව නැති වෙන්නේ නැහැ. නැති වෙන්නේ නැහැ. චිත්තය කියලා එකක් තියෙනවා. ඒක විශ්ලේෂණය කරපු දෙන්කෝ අපේ විනේදරයෝ. ඒ චිත්තය කොතනින් දෙන්නේ කියලා සාමාන්‍යයෙන් අපි ඉගෙනගෙන තියෙන්නේ සිවුරු අරින හිත තියෙන්නට ඕනේ. විහිළුවට කිව්වා කියලා උගන්වනකොට අපි කියනවා. මේක තමයි කෝටින් අපි කියනවා බුද්ධං පච්චක්කාමි ධම්මං පච්චක්කාමි කියලා. කියද මෙහෙම කිව්වා කියලා මගේ ශික්ෂාව නැති වෙන්නේ නැහැ මාත්‍යට කිව්වා කියලා. මොකද මගේ ඉන්ටෙන්ෂන් එකක් නැහැ මෙතන සිවුරු අරිය. එතකොට වෙන්නේ මොකද්ද? උදාහරණයකට විනේදරයෝ දන්නවද? එහෙම අපි තුමු 100ක් සිවුරු අරලා යවුවා කියලා. මේ 100 දැන් ගිහි වෙස්ෙන් ඉන්නවා. මේකට උපසම්පදා. ඒ කට්ටිය මෛතුනේ දුනොත් පරාජිකාව වෙන්නේ එදාට. අපි දුක අනිවාර්යෙන් වෙන්නේ නැහැ නේ. හරිනේ. එතකොට මේ හාමුදුරුවෝ කෙනෙක් මේ සමාජයේ ඉන්නකොට අපිට උපසම්පදා ගිහියෙක් උපසම්පන්න සීලයේ ඉන්න ගිහි වේශයෙන් ඉන්න කෙනෙක්. හරිනේ. මෙයා ග්‍රාම සීමාවේ ඉන්නකොට අපිට සීමාවක් සම්මත කරගන්න බෑ. එයාගේ එකඟතාවය අවශ්‍යයි. නොදැන හිටියත් සීමාව. ඒ කියන්නේ අපි අර සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් කටින පින්කමක් කරනවා නම් එයා ඉන්න. ඒ කියන්නේ එයාටත් අයිති වෙනවා කියන්නේ. එයාටත් ඒ සංගලාභ තියෙනවා. තියෙනවා තාම. හරිනේ. ඒ කියන්නේ ග්‍රාමයට බෙදෙනවා. හරිනේ. ඒ සීමාව ඉන්නවා. ඒ කියන්නේ ග්‍රාමයට දෙන සංගලාභව. සාමාන්‍ය විහාර ඇතුළේ තමයි සංගලාභ බෙදන්නේ. දැන් අපිට වත්මානත් පුරන. ඔක දැන් විනයදර්ණ ස්වාමීන් වහන්සේලා මේක බලනවා නම් අසල තේරෙයි වත්මානත පුරනකොට සංඝාදිශේෂයක් වෙලා අපි විහාරයට හැමෝටම ආරෝචනය කරන්නට ඕනේ. දැන් මේ දායක මහත්තයා කියලා අපි හිතන් ඉන්නේ. මෙයා ඇවිල්ලා යනකොට අපි දන්නවා නම් අන්න නිකායෙන් නිරපපු ආමුදුරෝ මෙයා ශික්ෂා ප්‍රත්‍යක්ඛානය කරලා නැහැ. මෙයාටත් කියලා ආරෝචනය කරන්න ඕනේ. මොකද්ද මේ?